හොඳයි. අද මේ විමර්ශනයෙන් අපි කතා කරන්න යන්නේ බෞද්ධ ඉතිහාසයේ තියෙන ඊටමත් අපූරු ඒ වගේම ගොඩක් දෙනෙක් හරියටම දන්නේ නැති කතා පුවතක් ගැන. භික්ෂු ශාසනයේ තියෙන අසාමාන්‍ය නීතියක් පිටිපස්සේ හැංගිලා තියෙන පුදුම සහගත රහසක් තමයි අද අපි මේ විදිහට දිගහරින්න සූදානම් වෙන්නේ. මේ අභිරහස හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම යන්න ඕනේ අදටත් සිද්ධවන බොහොම සුවිශේෂී ප්‍රායෝගික චාරිත්‍රයකට. ඒ කියන්නේ උපසම්පදා කර්මයකට. සාමාන්‍යයෙන් සාමණේර ස්වාමින් වහන්සේ නමක් පූර්ණ උපසම්පදාව ලබනකොට එතනදී අනිවාර්යෙන් වහන ප්‍රශ්නයක් තමයි අයං නාගෝ. හෙවත් ඔබ නාගයෙක්ද කියන එක. මේකට අනිවාර්යෙන්ම නැහැ ස්වාමිනී කියලා පිළිතුරු දෙන්නම ඕනේ. ඇයි එහෙම අහන්නේ? මේක නිකම්ම අහන ප්‍රශ්නයක් නෙමෙයි. මේක පිටිපස්සේ තියෙන්නේ ජේතවනාරාමයේ සිද්ධ වෙච්ච ඇත්තටම අදහ ගන්නත් අමාරු සිදුවීමක්. ඉතින් මේ වෙස්වලාගත් නාගයාගේ කතාව එහෙමත් නැත්නම් ජේතවනාරාමයේ සැඟවුණු අමුත්තාගේ කතාව පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ඉඳලයි. දවසක් ජේතවනාරාමේ විශාල පිරිසක් ධර්මය ශ්‍රවණය කරන්න රැස් වෙලා ඉන්නකොට මේ පිරිස අතරේ ඊටමත් අසාමාන්‍ය අමුත්තෙක් භික්ෂු වේශයෙන් හැංගිලා හිටියා. කිසිම කෙනෙකුට සැකයක් නොහිතන විදිහට වාඩි වෙලා හිටපු මේ අමුත්තා වෙන කවුරුවත් නෙමෙයි නාග ලෝකයෙන් ආපු නාගෙක්. දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි මේ නාගයන්ට පුළුවන්කම තියෙනවා මිනිස්සෙක් විදිහට වෙස් වෙලාගෙන ඇවිදින්න වාඩි වෙලා ඉන්න බණ අහන්න වගේ දේවල් කරන්න. හැබැයි මේකේ සීමාවක් තියෙනවා. නින්දට යනකොට සහ මල මුත්‍ර පහ කරන වෙලාවට මේ මිනිස්ස ස්වරූපය පවත්වා ගන්න ඕන්ට කොහෙත්ම බෑ. ඒ වෙලාවට කොහොම හරි තමන්ගේ සැබෑ සර්ප ස්වරූපයටපත් වෙන්නම සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහට බොහොම සාර්ථකව වෙස්වලාගෙන හිටපු මේ නාගයාගේ රහස හෙළි වෙන්නේ එක්තරා සාමණේර ස්වාමින් වහන්සේ නමක් කුටි පරීක්ෂා කරන්න ගිය වෙලාවකයි. පෙන් වාජන පඩිකම් වගේ මූලික අවශ්‍යතා කුටිවල තියෙනවද කියලා බලන්න ගිය මේ සාමණේරයන් වහන්සේට මූණ දෙන්න වුණු සිදුවීම පොඩ්ඩක් හිතින් මවා ගන්නකෝ. අර අමුත්තා හිටපු කුටියට ගිහින් දොර ඇරපු ගමන්ම උන්වහන්සේ දකින්නේ කුටියක් පිරෙන්න දරණ ගහගෙන නිදාගෙන ඉන්න අති විශාල නාගයෙක්ව. කොයිතරම් භයානක දසුනයක්ද කිව්වොත් උන්වහන්සේ අතිශය බියටපත් වෙලා කෙලින්ම දිව්වේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කුටිය වෙතටයි. මේ කලබලයේ අස්සේ තමයි ආක්‍රමණිකයාට මුහුණ දීමේ තීරණාත්මක මොහොත. එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අවසන් තීරණය ලබා දෙන අවස්ථාව ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගැන දැනගෙන හිටියත් ඊටමත් සංසුන්ව අර සාමණේරයන් වහන්සේට උපදෙස් දෙනවා නැවතත් ඒ කුටිය වෙත ගිහින් ඈත ඉඳන් උගුර පාදලා ශබ්ද කරලා සත්වයාට අවදි වෙන්න සලස්වන්න කියලා. අවදි වුණාට පස්සේ නැවතත් මනුස්ස වේශයෙන් සිවුරක් පොරවාගෙන එන මේ පුද්ගලයාට තමන් වහන්සේ හමුවට එන්න කියලාත් නියම කරනවා. දැන් මෙතනදී පුදුම ආතතියක් ගොඩනගෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා කවුද මේ කියලා. නාගයා සම්පූර්ණයෙන්ම නිහඬයි. දෙවනි වතාවෙත් අහනවා. ඒත් නිහඬයි. තීරණාත්මක තුන්වෙනි වතාවේදී බුදුරජාණන් වහන්සේ අනතුරු අංගනවා තථාගතයන් වහන්සේ කෙනෙක් අහන ප්‍රශ්නයක් මගහැරියොත් හිස හත් කඩකට පැලී යාමේ භයානක විපාකයක් තියමා කියලා. මේ දරුණු අනතුරු ඇඟවීම හමුවේ කිසිම විකල්පයක් නැතිවුණු තැන බියටපත් වුණු නාගයා තමන්ගේ සැබෑ තත්වය පාපොච්චාරණය කරනවා. ඇත්තට මේක බොහොම සංවේදී අවස්ථාවක්. මේ නාගයා මේ විදියට වෙස්වලාගෙන ආරාමයට ඇතුළු වෙලා තියෙන්නේ වෙන කිසිම නරක අරමුණකින් නෙමෙයි. නිවන් දකින්න තියෙන දැඩි ආසාව සහ පැවිදි ජීවිතයක් ගත කරමින් ධර්මය අවබෝධ කරගන්න තියෙන අසීමිත කැමැත්ත නිසායි. ඒත් මේ අසීමිත ශ්‍රද්ධාව තිබුණත් බෞද්ධ විශ්වවිද්‍යාවට අනුව නාග ජීවිතයේ පැහැදිලි සීමාවන් සහ ධර්මාවබෝධයේ විශ්වීය නීති කීපයක් තියෙනවා. මෙතරදී බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා මේ නාගයාට ඊටමත් සංවේදී ඒ වගේම වෙනස් කරන්න බැරි ධර්මතාවයක් පැහැදිලි කරලා දෙන්න. මේක තමයි කතාවේ තියෙන ගැඹුරම සත්‍යය. ඒ කියන්නේ කොයිතරම් බලවත් ශ්‍රද්ධාවක් තිබුණත් නාගයෙක් වීමම අවසන් විමුක්තිය ලබා ගන්න තියෙන විශ්වීය බාධාවක්. පින්දහම් කරගන්න පුරුවන් වුණත් ඒක අමනුෂ්‍ය කෙලෙස් සහිත උපතක් නිසා ඒ ආත්මයේදීම මාර්ගඵල ලබා ගන්න හෝ ධර්මය අවබෝධ කරගන්න කිසිම හැකියාවක් නැහැ. මේ කටුක සත්‍ය අහලා හඬා වැටුණු නාගයාට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ නැවතත් නාග ලෝකයටම ගිලින් සුගතියක හිත පිහිටුවාගෙන පින්දහම් රස කරගන්න කියලයි. ඒ පින්වල බලයෙන් ධර්මාවබෝධය කරන්න පුරුවන් මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, එමත් නැත්නම් රත්ම ලෝකය කියන මේ තුන් ලෝකෙන් එකක ඉපදෙන්න උත්සාහ කරන්න කියලා උන්වහන්සේ කාරුණිකව පැහැදිලි කරලා දෙනවා. හැබැයි මේ අපූරු කතාව ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් එහෙම්මම අවසන් වෙන්නේ නැහැ. පින් රැස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ලබා දුන් රහසිගත සිරිපා සටහන් ගැනත් අපි කතා කරන්නම ඕනේ.
බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කොතරම්ද කියනවනම් මේ නාගයින්ට අර කියපු පින්දහම් රැස් කරගන්න සුවිශේෂී ත්‍යාගයන් කිහිපයක්ම උන්වහන්සේ ඉතිරි කරලා ගියා. මෙතන තියෙන ඇත්තරම පුදුම සහගත කරුණ තමයි මේ ශ්‍රීපාද සටහන් පිහිටවලා තියෙන්නේ සාමාන්‍ය මිනිසයන්ට පෙනෙන මානයක කොහෙත්ම නෙමෙයි කියන එක. නර්මදා නදියේ ගංගපතුලේ ගල් තලාවක් මතත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ වෙලාවේ කැලණි ගඟේ රළෙන් මුවා වෙන ගංගපතුලෙත් මේ ශ්‍රීපාද සටහන් පිහිටවා. ඒ වගේ ජලය යට කාටවත් නොපෙනෙන තැන්වල සිරිපා සටහන් පිහිටුවේ ජලයේ වාසය කරන නාගයින්ටම පමණක් වන්දනාමාන කරලා පින් රැස් කරගන්නයි. ඇත්තට මේක නාගයින් කෙරෙහි දැක්වූ අසීමිත දයාවේ සලකුණක් නේද? ඉතින් මේ මුළු සිදුවීමම අපිට අවසානයේදී ඊටමත් ගැඹුරු සිතුවිල්ලක් ඉතිරි කරලා යනවා. තමන්ගේ මේ ජීවිත කාලය තුල කවදාවත් ළඟා කරගන්න බැරි ඉලක්කයක් වෙනුවෙන් නොපෙනෙන ලෝකවල ජීවත් වෙන මේ වගේ සත්වයන් පවා කොතරම් බලවත් ශ්‍රද්ධාවකින් යුතුව වන්දනාමාන කරනවද? මේ අප්‍රමාණ කැපවීමෙන් සහ ශ්‍රද්ධාවෙන් ධර්මය අවබෝධ කරගන්න පුරුවන් මනුෂ්‍ය භවයක් ලබාගෙන ඉන්න අපිට ගන්න තියෙන ආදර්ශය මොකක්ද? මේක තමයි අද අපි හැමෝම තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණය. ඉතින් මේ අපූර්ව විමර්ශනය අපි මෙතනින් නිමා කරනවා. මීනකටත් මේ වගේම තවත් සුවිශේෂී ගැඹුරු පැහැදිලි කිරීමකින් අපි හමු වෙමු.